ඔබ මලක් වෙලා සොදුරු මගේ පපුව පුරා පිරුණු නිමාවක් නැති ආදරේ කවුරුවත් දන්නේ නෑ අප දිවි තිබෙන තුරා ඔබ මට ලැබුණා ඔන්න පූජ ඩයට් එකේ රිසල්ට් එක අරගෙන ආවා. ඉතින් මම ඉනුයි ෆර්නැන්ඩෝ. ඔලුහුම් සීනයක් වේලා හෙලෝ කොහොමද? හරි කලින් සතේ වීඩියෝ එක තාම බැලුවේ නැත්නම් ගිහින් බලන්න මම ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් පොඩක් සද්ද බද්ද ඇහෙනවා ඇති. මම කිව්වේ ගණන් ගන්න එපා. මම හිතුවා එක දිගට වොයිස් කට් දෙන එක ඔයාලට ටිකක් බෝරින් ඇති කියලා. ඉතින් මම ඊළඟට කතා කරන්න සද්ද ඇහෙනවා කියලා හිතනවා පැහැදිලිව. ඉතින් මම මේ සතියේ ස්ටාර්ට් කරන්න ඕන ඩයට් එක මම ඔයාලට ගිය සතියේ වීඩියෝ එකෙන් කිව්වා. දැන් වෙලාව ඇවිල්ලා 2:00යි. මම 4 වෙද්දි ඩයට් එක පටන් ගන්නවා. 31 වෙනිදා වෙනකන් ඩයට් එක කන්ටිනියු කරන්න යන්න හිතන් ඉන්නවා. ඉතින් මේ සතියේ රිසල්ට් එක මම මේ වීඩියෝ එකෙන් අරන් එනවා. අද මැයි 16 මැයි 31 වෙනිදා වෙනකන් මම මේ ඩයට් එක කරනවා. ඉතින් දැන් මම කෑම එකක් ඕඩර් කරලා අද චුට්ටක් චීට් කරන්න අද කාලා පටන් ගන්නවා. ඉතින් හවස් වෙද්දි එක බලනවා මම එකත් ඔයාලට පෙන්නන්නම්. ආවම කමු. ඉතින් ඒ ටික තමයි පොඩ්ඩක් සද්ද වැඩි ඇති මම ඩිස්ටර්බ් ඇති. ඉතින් ගණන් ගන්න එපා. ඔයාලා මේ විදිහට විතරම වීඩියෝස් බලාපොරොත්තු වෙනවා නම් බලන්න කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒක තමයි අපි කෑම එක ගාවම හම්බුනේ. මට මතක් වෙච්ච දේ ආවේ මගේ ස්ට්‍රෙච් මාක්ස් ගැන කෙනෙක් අහලා තිබ්බා. මම ස්ට්‍රෙච් මාක්ස් වලට ඇත්තටම තාම මොකුත් ප්‍රතිකාර කරන්න පටන් ගන්න නැහැ. ඉස්සරහට එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. මම ඔයාලට ස්ට්‍රෙච් මාක්ස් එකක් පෙන්නනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. දැන් මේ මගේ මසල්ස් බුරුල් වෙලා තියෙන්නේ. මොකද මේ weight එක ලූස් කරලා ෆිට් ගතිය නැති වෙලා දැන් මසල්ස් පොඩ්ඩක් මේ වෙනවා. ඔයාලට පේනව නේද? ඒක බර අඩු වෙයි කියලා හිතනවා. ඉතින් එක්සර්සයිස් කරන්න ඕනි. ඒකට මේ ඔයාලට ස්ට්‍රෙච් මාක්ස් පෙන්නනවා. පේනවද? පැහැදිලි. සෑහෙන ස්ට්‍රෙච් මාක්ස් ගොඩක් තියෙනවා. මේ පැත්තේ තියෙනවා. ඇඟ ඇතුලෙන් හැමතැනම තියෙනවා. වගේ පිටේ කකුල් වල හැමතැනම තියෙනවා ස්ට්‍රෙච් මාක්ස්. ඒකනත් වීඩියෝ එකක් ඉස්සරහට අරන් එන්නම්. මම ඉතින් එක්ස්පෙරිමන්ට් නේ කරන්නේ. අවුරුදු ගානටම එක්ස්පෙරිමන්ට් කරලා තමයි මේ ඩයට් එකත් හොයාගත්තේ. ඉතින් ඒකනත් එක්ස්පෙරිමන්ට් එකක් කරලා ඔයාලට මොනවද කරන්න පුළුවන් කියලා අරන් එන්නම්. මම දැන්ට බයෝ ඔයිල් එකක් ගත්තා. ඔලිව් ඔයිල් ගෑවා හරි කියන්නේ මට ඇත්තටම ඔලිව් ඔයිල් හොඳයි. අර පිච්චිච්ච ඒ වගේ තුවාල වලට එහෙම එක සාර්ථකයි. මම කරලා තියෙනවා. දැන් බයෝ ඔයිල් එකක් ගත්තා. බයෝ ඔයිල් එක හොඳයි. මොකද බයෝ ඔයිල් එක පිච්චිච්ච ඒවාට හොඳයි. මම මේ ඊයේ පෙරේදා පිච්චිලා බයෝ ඔයිල් ගෑවා. ඒක මාක් එක හොයන්නත් නැහැ. පස්සේ මට ඔය ඔයාලා දන්නවා නේද පැප්පොල හැදුනා. ඒකටත් ඒ ආපු මාක්ස් වලටත් මම බයෝ ඔයිල් පාවිච්චි කරා. ඒකෙනුත් ඒ මාක්ස් ගියා. මේ මූණෙත් එකක් තිබ්බා. මෙතන පේන්නේ නැතුව ඇති ඔයාලට. අපි බලමු මොන හරි මම අරන් එන්නම් වීඩියෝ එකක් මොකක් හරි ක්‍රමයක් අපි හොයාගමු ස්ට්‍රෙච් මාක්ස් වලට. මොකද ඒක මලත් ප්‍රශ්නයක්. ඊට පස්සේ මසල්ස් ලූස් එක පේනවා ෆිට් ගතියක් නෑ. හැබැයි මගේ අත ගොඩක් අඩු වෙලා තියෙනවා. ඔයාලා දකින්න තියෙන වීඩියෝස් වලින් අත ගොඩක් අඩු වෙලා දැන් බලමු. අයියෝ මට දැන් කෑම කනවා කෙසේ දැන් මට ගෑස්ට්‍රික් හැදලා මැරෙයි වගේ. බඩගින්නේ අප්පා දැන් 3යි වෙලාව.
වැලි මුදු සින්න සලන සඳ බඩගිනි තාම ගෑමක නෑ. තව මට තියෙන්නේ පැයයි විනාඩි 15ක් වගේ. පැය මිනිත්තු 15යි තියෙන්නේ. තාම නෑ නේ කෑම. අයියෝ මට දැන් කෑම කනවා කෙසේ දැන් මට ગેස්ට්‍රික් හැදිලා මැරෙයි වගේ. බඩගිනි අප්පා දැන් 3යි වෙලාව. තාම නෑනේ කෑමක. මම කෑමක දැම්මේ 2ට අනේ 2ටත් නෙමෙයි දාලා තියෙන්නේ 1:17ට. ඉතින් බලන්නකෝ. තාම නෑ. දැන් ළඟයි. දැන් අපි යන්. හරි ඉතින් මං කෑමක ගන්න යනකොටම මට කෝල් එකක් ආවා. ඉතින් මං එයත් එක්කත් කතා කර කර ඉඳලා කෑම එක ගන්න ගියා. ප්‍රශ්නේ තියෙන්නේ මං කෑම එක ගන්න මේ කෝලේ කට්ටිය ඔක්කොම යන්න යනකොට අර කෙනා එන්න ඕනේ ලොකේෂන් එකත් පහු කරන් ගිහිල්ලා. ඉන්න මං ඔයාලට පෙන්නන්න. මේ ඉන්නේ. දැන් උන්න අහන්න එපායි කවුද කියලා. ඉස්සරහට කියන්න. හරි ඉතින් අපි දැන් ගිහිල්ලා කෑම එක අරගෙනම ටක් කාලා. තුෂාර පින්නේ නෑ හපන්න. ඔව් තියාගන්න. thank you. හරි. next step. මම ඇත්තටම ඕඩර් කරේ පේස්ට්‍රි වර්ගය මට මතක විදිහට රෝල්ස් මොන හරි ඒ වගේ තමයි ඕඩර් කරේ. මම ඔයාලට දැන් කොහමද ඉස්සරහට වීඩියෝ එකෙන් පෙන්නනවා. හැබැයි මම ඒ ඔක්කොම කෑවේ නෑ හරිද? හැම එකෙම භාගේ මම අම්මිටත් දීලා තමා අනික භාගේ ෂෙයා කරගෙන මම අම්මි කෑ මොකද මට එච්චර ගොඩක් ඇත්තටම කන්න බෑ. එන්නේ ඕඩර් එක මම මේක මේ වහකට දාගත්තා. මේ මොකද පෙට්ටියකට. හරන් කෑම කාලම හම්බෙන්නම්. Good morning. වීඩියෝ එකක් එඩිට් කරා. ඉතින් නැගිටින්න සෙටප් එකක් කරා. දැන් මොර ඩයට් එක පටන් ගමු. මම ඔයාලට බර පෙන්නුවානේ. මගේ ඩබල් චින් එක තියානේ. හරි ඉතින් මේ වීඩියෝ එකෙන් වොටර් ඩයට් එක ගැන ලොකුවට මම දේවල් විස්තර කියන්නේ නැහැ. මම මේකෙන් ඒම් කරන්නේ ඔයාලට මේ වොටර් ඩයට් එකේ මගේ weight එක ලූස් වෙච්ච විදිය විතරක් පෙන්වන්න. ඉතින් අනික් අයට වගේ මේ වොටර් ඩයට් එක කරන්න මට ගොඩාක් අමාරු වුණා. වතුර ලීටර් 3ක් පිව්වා මම දවසට. මං වගේ හැමතිස්සම කෑම කන කොයි වෙලෙත් කොහෙ ගිහිල්ලා ආවත් ෆ්‍රිජ් එක ඇරලා තියෙන දේවල් අරගෙන කන જાතියේ කෙනෙක්ට මං හිතන්නේ මට නම් සෑහෙන අමාරු නම් මේ වොටර් ඩයට් එක කරන්න. ඉතින් මම හැමතිස්සම කල්පනා කරේ මේ වොටර් ඩයට් එක කරන ගමන් මොන විකාරයක්ද මම මේ කරන්නේ? ඇයි මම මේක කරන්නේ කියලා. හැබැයි හැම වතාවකම හොඳ හුස්මක් අරගෙන නැහැ මම මේක කරන්න ඕනි කියන එක ගැන හිතලා මම මේක කරා. ඉතින් අන්තිමට මම ඔයාලට රිසල්ට් එක පෙන්නනවා. ඉතින් රිසල්ට් එක අනිවාර්යයෙන්ම බලන්න. ලබන සතියේත් මම ඩයට් එකක රිසල්ට් එකක් අරන් එන්න. ලබන සතියේ කරන ඩයට් එක ගැන මට දැනට නම් ලොකු අයිඩියා එකක් නැහැ. ඒ කොමෙන්ට් එකක් වෙන්න පුළුවන් නැත්නම් වොටර් ඩයට් එකක් වෙන්න පුළුවන්. ඒක ලබන සතියේ වීඩියෝ එකෙම තමයි ඔයාලට බලන්න වෙන්නේ.
ඉතින් 76 ඉඳලා 73යි ගානක් වෙනකම් මං එනවා මේ සතියේ ඇතුළත දවස් 3කින්. ඉතින් කිලෝ 3ක් මං අඩු කරලා තියෙනවා දවස් 3ක් ඇතුළත. ඉතින් මේ තියෙන්නේ රිසල්ට් එක. එහෙනම් මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි. වීඩියෝස් එක ටිකටම රැඳලා ඉන්න. තුන්වෙනි දවස් රිසල්ට් එක පෙන්නලා මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඉතින් ඔයාලා හැමෝටම ආයෙත් කියනවා ගොඩාක් ආදරෙයි. මම ඉනලි ෆර්නෑන්ඩෝ.